හරි. සියලුම දෙනාට සුබ රාත්‍රියක් වේවා කියලා ප්‍රාර්ථනා. අපි අද අපේ ස්පීඩ් රිවිෂන් පේපර් ක්ලාස් එකේ ඒ කියන්නේ අපි පළාත් ප්‍රශ්න සාකච්ඡා කරන දෙවැනි දවසේ තමයි අද ඉන්නේ. අද ඔයාලගේ දෙවැනි පාඩමට අදාළ පේපර් පොත ගන්න. ඒ දෙවැනි පාඩමට අදාළ ප්‍රශ්නයක් තමයි අද සාකච්ඡා කරන්නේ. ඒක අපිට මුලින්ම තියෙන්නේ මෙන්න මේ පොතේ පුනරීක්ෂණ අංක 1 තමයි අද සාකච්ඡා කරන්නේ. දැන් ඔයාලා දැන් මීට කලින් අපි මේ ටියුට් එක බලන්න. මෙන්න මේ ටියුට් එකේ ප්‍රශ්නයක් කරා. මේ පළවෙනි පාඩමේ ප්‍රශ්න තියෙන. ඒ කියන්නේ පළාත් පේපර් වල පළවෙනි පාඩමේ ප්‍රශ්න තියෙන ටියුට් එක තමයි මේ ටියුට් එක. ඊට පස්සේ දෙවෙනි පාඩමේ ප්‍රශ්න තියෙන ටියුට් එක තමයි ඔයාලගේ මේ ටියුට් එක. තේරුණානේ? එතකොට මේ විදිහට පාඩම් අනුව පළාත් ප්‍රශ්න කඩලා තියෙන්නේ මම. එතකොට මේවා දැන් ඔන්ලයින් වීඩියෝ එක බලන කෙනෙක් නම් මේවා මේ වීඩියෝ එකේ යට මේ කමෙන්ට් එක මම දාලා ඇති ගෲප් ලින්ක් එක. ඒ ලින්ක් එකට ගිහින් ඔන්ලයින් ළමෙක් නම් ඒ පොත ගෲප් එකට දාලා තියෙනවා. ඒක ගන්න පුළුවන්. මේකෙන් වෙන්නේ ඔයාලට දවස ගානේ පේපර් කරනවානේ. එතකොට අර මුල් පාඩම් ටික 1 2 3 4 5 පාඩම් වගේම ඉතිරි පාඩම් ටික ඔයාලට මොකද වෙන්නේ? නිකම්ම ආවරණය කරගන්න හැකියාවක් තියෙනවා. ඒ කියන්නේ පළාත් පේපර් ඔක්කොම කරගන්න පුළුවන්. ඒ වගේම විභාගයට යනකොට මේ වගේ විවිධ පාටින් තියෙන පොත් සෙට් එකක් ඔයාගේ අතේ තියෙනවා. මේ වගේ විවිධ පාටින් තියෙන පොත් සෙට් එකක්ම ඔයා අතේ තියෙනවා. ඒ නිසා හරි ලස්සනට වැඩපිළිවෙලක් මේක හරියට කරගෙන යන්න ළමයි. දැන් පළවෙනි වීඩියෝ එකෙත් මම දැක්කා හොඳට ලකුණු 100න් 100 තිබ්බු කට්ටිය තිබ්බා. හරි හොඳයි නේද? ඒ විදිහට මේ YouTube වීඩියෝ එකෙත් මට එවන්න එපා ඔයාගේ ලකුණු. කවදාකවත් මට එවන්න එපා. මට WhatsApp කරන්න එපා ලකුණු. ඔයා වීඩියෝ එකේ යට තියෙන කමෙන්ට් එකට ගිහින් ඔයාගේ ලකුණු ටික ඔයාගේ නම දාලා ඔයාගේ ලකුණු ටික කමෙන්ට් කරන්න. එතකොට තමයි ඒක මම බලන්නේ. මොකද WhatsApp එකට එන්න එපා. එතකොට මෙසේජ් ගොඩක් එනවනේ ළමයි. එතකොට ඒක හරි කරදර වැඩක්. ඒ නිසා WhatsApp එකට එවන්න එපා. මේ වීඩියෝ එක යට කමෙන්ට් කරන්න ඕනේ ඔයාගේ ලකුණු ටික. ඒ විදිහට අපි වැඩ පිළිවෙල ලස්සනට කරගෙන යමු. හරි. මේකෙන් ආවරණය කරගන්න. එදා වීඩියෝ බලන කට්ටිය ආවරණය කරගන්න. ආයේ වැඩ කල් දාන්න එපා. හරි. අද තියෙන්නේ අපිට සත්ත්ව වර්ගීකරණය ඊළඟට තුන්වෙනි පාඩමෙන් ඊළඟ දවසේ කරනවා. ඊළඟට හතරවෙනි පාඩමෙන් කරනවා. අන්න ඔහොම දිගට මේ වැඩ පිළිවෙල යනවා. එතකොට දැන් හිතන්නකෝ පළවෙනි පේපර් පොතම ඉවර කරලා දෙවෙනි පාඩමට ඇවිල්ලා දෙවෙනි පාඩමේ පේපර් සෙට් එකම කරලා තුන්වෙනි පාඩමට ගියොත් ඔයාලට මොකද වෙන්නේ? ওই විදියට ඉස්සරහට පාඩම් යනකොට අයෙත් අර පළවෙනි පාඩමේ මේ විෂය කරුණු ටික චුට්ටක් අමතක වෙන්න බලනවා. එහෙම ළමයිනුත් ඉන්නවනේ. සමහර ළමයිට අමතක වෙන්නේ නැහැ. මොකද සමහරක් ළමයිට ඒක අමතක වෙනවා. ඒ නිසා මම කරන්නේ දවසෙන් දවස පාඩමට අදාළ ප්‍රශ්නයක් තමයි සාකච්ඡා කරන්නේ. මේ ප්‍රශ්න එකක්වත් මම හදපුවා නෙවෙයි. පළාත් ප්‍රශ්න තමයි පුනරීක්ෂණ අංක විදියට මම කඩලා තියෙන්නේ. හරි. අපි අද එකට යන් සත්ත්ව වර්ගීකරණය කියන මාතෘකාව කියන්නේ අපේ දෙවන පාඩමේ අපේ පළාත් ප්‍රශ්නයකට යන් පුනරීක්ෂණ අංක 1 තමයි අද සාකච්ඡා කරන්නේ. හරි. බලන්න පහත සඳහන් ලක්ෂණ සහිත අපුෂ්ඨවංශී ජීවිකාණ්ඩය ඉදිරියෙන් ලියන්න. අපුෂ්ඨවංශී ජීවිකාණ්ඩය තමයි අහන්නේ. හරි. අපි බලමු එකකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 10ක් තියෙනවා ළමයි. ලකුණු 100 ලැබෙන්නේ. එකකට ලකුණු 10 ගානේ ප්‍රශ්න 10ට ලකුණු 100ක් ලැබෙනවා. හරි. එක පේශිමය පාදයක් ඇත. මේ බලන්න. පේශිමය පාදයක් තිබ්බා. අපිට පේශිමය පාදේ කියනකොටම මතක් වෙන්නේ ගොළුබෙල්ලා. ගොළුබෙල්ලා අයත් වෙන්නේ මොකේටද? අන්න මොලුස්කා වංශයට. නැත්නම් අපි ඒ කට්ටියට කියනවා මුත් වංශීන් කියලා. හැබැයි ඔයා මුත් වංශීන් කියන නම මෙතනදී පාවිච්චි කරන්න එපා. ඒක දැනගෙන ඉන්න. ලියන්න ඕනේ විද්‍යාත්මක නාමය. හැම සත්ත්ව වර්ගීකරණයකටම විද්‍යාත්මක නාමය ලියන්න එපා. ලියන්න ඕනේ. අනිත් අර මුත් වංශීන් කියන නම නම් ලියන්න එපා. හරිද? ඒක ප්‍රශ්න වලට අහලා තිබොත් ඒක ඒ විදිහට ලියන්න. හැබැයි අර මේ විදිහේදී විද්‍යාත්මක නාමය ලියන්න ඕනේ. ඒ නිසා මොලුස්කා කියලා ලියවෙන්න ඕනේ. මුත් වංශීන් තිබ්බොත් මෙතනදී අපිට කොහොමද දන්නේ උත්තර පත්‍රෙන්නේ? ඒ නිසා මේකෙදි පිළිගන්න බෑ. හරිද? ඒ නිසා විද්‍යා ලියනවා නම් මේ වගේ ප්‍රශ්නයක් අහලා අනිවාර්යෙන් ලියන්න ඕනේ විද්‍යාත්මක නාමය. හරිද? දැන් සමහර ප්‍රශ්නවල හිස්තැන් වල දීලා තියෙනවා අදාළ කාණ්ඩ. එහෙම තිබ්බොත් ඒක තෝරලා ලියන්න. මෙතන හිස්තැන් නැහැනේ. එතකොට අපි ලියන්න ඕනේ විද්‍යාත්මක කාණ්ඩේ තමයි ලියන්න ඕනේ විද්‍යාත්මක නම. එහෙනම් මොලුස්කා කියලා ලියවෙන්න ඕනේ. පේශිමය පාදයක් තියෙන්නේ මොලුස්කා කට්ටියගේ. හරි. දෙක අරීය සමමිතික වේ. අපි දන්නවා අපුෂ්ඨවංශී ජීවි කාණ්ඩ අතුරින් එකම එක කාණ්ඩයකට විතරයි අරීය සම්මිතිය තියෙන්නේ. කාට විතරක්ද? ඔව් අපි දන්නවා නිඩාරියා කාණ්ඩෙට. නිඩාරියා කාණ්ඩෙට තව නමක් කිව්වා. ඔව් සිලෝමාන්ත්‍රදරයින් කියලා ලිව්වා. සීලෙන්ට රේටාවන් කියලා කිව්වා. ওই විදිහට නම් අපි පාවිච්චි කරා.
හරි. තුන්වෙනි එක දීපාර්ශික සමමිතික වේ. දීපාර්ශික සමමිතික කියනකොට ළමයි එක අපුෂ්ඨවංශී ජීවි කාණ්ඩයක් කියන්න බෑ. මොකද අපුෂ්ඨවංශී ප්‍රධාන ජීවි කාණ්ඩ හතරක් තියෙනවනේ. එකක් තමයි නිඩාරියා, අනිත් එක්කේ නෑ ඇනලීඩා, මොලුස්කා, ආර්ට්‍රොපෝඩා. ප්‍රධාන ජීවි කාණ්ඩ හතරයි තියෙන්නේ. නිඩාරියා, ඇනලීඩා, මොලුස්කා, ආර්ට්‍රොපෝඩා. මෙන්න මේ කාණ්ඩ අතරින් නිඩාරියා කාණ්ඩෙට විතරයි ළමයි අරීය සමමිතියක් තියෙන්නේ. අරීය සම්මිතියක් කිව්වේ අපි දේහයේ අර මධ්‍ය ලක්ෂය හරහා යන පරිදි ඕනෑම රේඛාවක් ඔස්සේ කොටස් කිහිපයකට වෙන් කරන්න පුළුවන් නම් කියවනේ අරීය සම්මිතියක් කියලා. හැබැයි දීපාර්ශික සම්මිතියක් කිව්වේ මධ්‍ය ලක්ෂය හරහා යන පරිදි. ඒක මධ්‍ය ලක්ෂයක් නෙවෙයි තියෙන්නේ මධ්‍ය අක්ෂය. මධ්‍ය අක්ෂය හරහා යන පරිදි දේහයේ කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන් නම් අපි කිව්වා අන්න දීපාර්ශික සමමිතියක් කියලා. ඒ නිසා නිඩාරියා හැර ඇනලීඩා, මොලුස්කා, ආර්ට්‍රොපෝඩා කියන තුනම උත්තරේට ලියවෙන්න ඕනේ. ඇයි මෙතනින් කාණ්ඩය ඉදිරියෙන් ලියන්න කියලා තියෙන්නේ. ඒතකොට දීපාර්ශික සමමිතිය කියද්දී අපුෂ්ඨවංශී එක කාණ්ඩයක් ලියන්න බෑනේ. කාණ්ඩ තුනම ලියවෙන්න ඕනේ. හරිද? ඔයා එක කාණ්ඩයක් ලියලා තිබ්බනම් ඔයාට මේකෙදි ලකුණු 10න් හම්බෙන්නේ 3යි. කාණ්ඩ දෙකම ලියලා තිබ්බනම් ඔයාට ලකුණු හම්බෙනවා 8ක්. කාණ්ඩ තුනම ලියලා තිබ්බනම් ඔයාට ලකුණු 10 හම්බෙනවා. තේරුණා නේද? එහෙම තමයි මේ විදිහට ලකුණු ලැබෙන්නේ. හරි. ඊළඟට තුන්වෙනි එක බලන්න දීපාර්ශික සමමිතියක් තියෙනවා. එතකොට අර කාණ්ඩ තුන ලියවෙන්න ඕනේ. හතරවෙනි එක සංදි සහිත උපාංග ඇත. ළමයි සංදි සහිත උපාංග තියෙන්නේ කාගේද? ආර්ට්‍රොපෝඩා වංශිකයන්ගේ. ආර්ට්‍රොපෝඩා. හරි. දැන් ඒකනේ අපි කිව්වේ සංදිපාදකින් කියලා. ඒ නම යූස් කරන්න එපා මෙතෙන්ට. මෙතෙන් ලියන්න ඕනේ ආර්ට්‍රොපෝඩා කියලා. ඊළඟට 5 සිහින් පත්‍ර ආකාර දේහ දරයි. ළමයි සිහින් පත්‍ර චූටි චූටි පත්‍ර තියෙනවා සිහින්. ඔන්න ඔය ආකාරයේ පොඩි පොඩි පත්‍ර. මේ වගේ සිහින් පත්‍ර තියෙනවානේ. අන්න මේ වගේ සිහින් පත්‍ර ආකාර දේහ දරන්නේ පණුවන්ගේ ළමයි. සිහින් පත්‍ර කියනකොට සමහරව හිතනවා ලොකුයි කියලා නෑ චූටි පත්‍ර. ඒ ආකාර දේහ දරන්නේ පණුවන්ගේ. එතකොට පණුවන් අයත් වෙන්නේ මොන කාණ්ඩෙද කියලා අහුවොත් ඇනලීඩාවන්ට. එහෙනම් උත්තරේ එන්න ඕනේ ඇනලීඩා වංශිකයන්ගේ. ලකුණු 10යි. හරි. එතකොට සිහින් පත්‍ර ආකාර දේහ 6 ශ්ලේෂ් මලයෙන් තෙත් වූ දේහාවරණයක්. අනිවාර්යෙන් ගොළු බෙල්ලනේ. ඒ කියන්නේ මොලුස්කා. මොලුස්කා වංශය. 7 දේහය මතු පිට බාහිර සැකිල්ල. ඔන්න ළමයි වරද්ද ගන්න එක පොයින්ට් එකක් තියෙනවා. මේ බලන්න. සැකිල්ලක්. සැකිල්ලක් කිව්වොත් එන්නේ ආර්ට්‍රොපෝඩා. සැකිල්ලක් කිව්වොත් එන්නේ ආර්ට්‍රොපෝඩා. හරි? සැකිල්ලක් කියනවා නම් එන්නේ මොකද්ද? ආර්ට්‍රොපෝඩා. හරි. බැරි වෙලාවත් මෙන්න මේ වචන තිබ්බොත් කවචයක්. කවචයක් කියලා තිබ්බොත් එන්නේ මොලුස්කා. එන්නේ මොලුස්කා. හරි මට කියන්න බලන්න. සැකිල්ලක් කියලා තිබ්බොත් එන්නේ කවුද? ආර්ට්‍රොපෝඩා. කවචයක් කියලා තිබ්බොත් එන්නේ කවුද? මොලුස්කා. අන්න ඒ විදිහට මේ දෙක වෙනස් වෙනවා. තේරුණා නේද? ඒක හොඳට බලන්න ඕනි මේ ප්‍රශ්නේ කියලා තියෙන්නේ සැකිල්ලක්ද කවචයක්ද කියලා. මෙතනදි කියන්නේ කවුද? බාහිර සැකිල්ලක් තියෙනවා කියලා. සැකිල්ලක් තියෙන්නේ කාගේද? එහෙනම් ආර්ට්‍රොපෝඩාවන්ගේ තමයි සැකිල්ලක් තියෙන්නේ. මේ සැකිල්ල හැදිලා තියෙනවා රසායනික ද්‍රව්‍යකින්. අපි කිව්වා මොකක්ද ඒක? කයිටින්. මොනවද කිව්වේ? කයිටින්. නේ? කයිටින් වලින් ඝන වී ඇති කියලා අපි කිව්වනේ නේ? හරි. 8 මුදු දේහ දරයි. මුදු දේහ දරනවා කියන්නේ නිකන් මෙලෙක් දේහ. ඒ කවුද? මොලුස්කා. මුදු දේහ දරන්නෙත් ළමයි මොලුස්කා කට්ටියගේ. 9 දේහය ඛණ්ඩ වලට බෙදී ඇත. අපි කියවනේ සකණ්ඩ පණුවන් කියලා. ඒ නම ලියන්න එපා මෙතන. ලියන්න ඕනේ කවුද? සකණ්ඩ පණුවන් කියන්නේ ඇනලීඩා වංශිකයන්ට. එහෙනම් ඇනලීඩා. 10 ගොදුරු අඩපණ කිරීමට දංශක කෝෂ්ඨ දරයි. ගොදුරු අඩපණ කරන්න එයාගේ විෂ විදින දංශක කෝෂ්ඨ තියෙනවා. ඒ කට්ටිය ඉන්නේ මොන ගෲප් එකේද? එයාලා ඉන්නේ නිඩාරියා කියන වංශේ. නිඩාරියා. අන්න ඔය විදිහට තමයි ප්‍රශ්න 10 එන්නේ. එකකට 10 ගානේ අන්න අර දීපාර්ශික සමමිතික වේ කියන එකේ විතරයි ලකුණු ගාන වෙනස් වුණොයි. එකක් ලියලා තිබ්බොත් ලකුණු 3යි හම්බෙන්නේ. දෙකක් ලියලා තිබ්බොත් අපි කිව්ව ලකුණු 8ක් හම්බෙනවා. තුනම හරනා ලකුණු 10ම හම්බෙනවා. එතකොට 10 වරක් 10 ලකුණු 100යි. ඔයාගේ ලකුණු ගාන මේ වීඩියෝ එක යටින් අනිවාර්යෙන්
කමෙන්ට් කරන්න. එහෙනම් සියලු දෙනාටම සුබ රාත්‍රියක්. ආයුබෝවන්.